බලංගොඩ කෝංගස්තැන්න ප්‍රදේශයේ තමයි මේ විජයාරාමය කියන විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. මේ විහාරස්ථානයේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ මේ විහාරස්ථානයේ පමණක් දකින්න තියෙන බුදු පිළිම වහන්සේ නමක් තියෙනවා. ඒ ඉරියව්වට කියන්නේ මතසෙයියාව කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සැතපෙන ඉරියව්ව නෙමෙයි බුදුරජාන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ආදාහනය සඳහා සූදානම් කරපු ඉරියව්ව තමයි මේ විහාරස්ථානයේ තියෙන්නේ. ඉතින් ඒ ඉරියව්ව ලෝකේ කොහෙවත් අපි දැකලා නැති පිළිම වහන්සේ නමක්. මම හිතන්නේ ලෝකෙම තියෙන්නේ මේ විජයාරාමයේ කියන විහාරස්ථානය විතරයි. බලංගොඩ ඉඳලා එනවා නම් වැලිකපොළ පාරේ ඇවිල්ලා කොංගස්තැන්න කියන ප්‍රදේශයේ තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ.
මේකේ සඳහන් කරලා තියෙන පින්වත ඔබ මේ සදා සිතින් නරඹුණේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරු ආදාහනය කරන තෙක් පුරා දින 7ක් මුළුල්ලේ විශ්වකර්ම දිර්ම පුත්‍රයා විසින් මවල ලද රන්දිනෙහි සතපවන ලද ශ්‍රී සම්බුද්ධ දේහයට මල්ල රජු දරුවන් ඇතුළු මහා ජනයා විසින් අනේක ප්‍රාකාර සුමද මලින් හා පංචාංගික තූරවාදිනින් හා මිහිරි ගායනාවන්ගෙන් හේරීනාද පවත්ව පහ දක්වා ආකාරයේ 10 දක්වන ශ්‍රී සම්මා සම්බුද්ධ පරිනිර්වාණ මංචකය.